පාටිකුරුල්ල කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තියෙනවා. ඉතින් මම අද කතා කිරීමට මෙන්න මේ වගේ කාරණාවක් ඔයත් එක්ක මතක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියට නුරාන්ව අත්අඩංගුවට ගන්න නිම්නාව පැහැර ගැනීම වෙනුවෙන් ඒකට උදව් කරන්නේ කවුද? නුරාන් කොටු කරලා දෙන්නේ කවුද? ඔය වගේ විස්තර ටිකක් ගැන. ඉතින් වීඩියෝ එකට යන්න මත්තෙන් ඉල්ලනවා. මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට ඔයා කැමැත්තක් වගේම උනන්දුවක තියාගෙන ඉන්න විශේෂ කෙනෙක් නම් එහෙනම් ඔයාට පුළුවන් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් අනිවාර්යෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලයි මම අද මේ වෙලාවේ ඔයාට මතක් කරන්නේ. ඇත්තටම පාටිකුරුල්ලු කතාවේ මේ වගේ හැරවුමක් තිබුණොත් ඒක ප්‍රේක්ෂකයන්ට ලොකු තෘප්තියක් ගෙන දෙන අවස්ථාවක් වෙයි. නුරාන් කියන්නේ දිගින් දිගටම නිම්නාවිට සහ කෙවින්ට කරදර කරපු කූට උපක්‍රම පාවිච්චි කරපු චරිතයක්. ඔහු කොටි කර ගැනීම සඳහා කෙවින් සහ මංජිත් එකතු වීම කතාව ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක් වනවා නොඅනුමානයි. කෙවින් සහ මංජිතගේ එකතුව මෙතෙක් කල ප්‍රතිවිරුද්ධ පැතිවල ඉඳගෙන වැඩ කරපු නුරාන් සහ කෙවින් මේ දෙන්න එක එක විදියට ගේම් ගැහුවා කියන එක ඔයා දන්නවා. කෙවින් පරාද කරන් නුරාන් ගහපු ගේම් වලට කොහොම හරි Taman මේ හැමදේම වෙනස් කරන්න දරපු උත්සාහ ගැනත් අපිට හොඳ මතකයක් තියෙනවා. කෙවින් මංජිත කියන්නේ එකම කාසියේ දෙපැත්තක් වගේ හරිම ආදරණීය දෙන්නෙක්. ඉතින් ඇත්තටම තමන්ගේ බිරිඳටත් වඩා මංජිත කිට්ටු කෙවින්ට කියන එක මේ වෙලාවේ කිව යුතුයි. නිම්නාය වෙනුවෙන් ඇත්තටම ඔවුන් දෙන්න එකතු වීම ආකර්ශනීයයි. මංජිතට ඇත්තටම කියනවා නම් නුරාන්ට වගේ වැරදි ගතිගුණ නැහැ. නිම්නාවිට අනතුරක් වෙද්දි ඔහුට නිකම් ඉන්නත් බෑ. මේ දෙන්න එකතුව නිසා නුරාන් පැනලා යන්න තියෙන ඉඩකඩ සම්පූර්ණයෙන්ම ඇහිරලා යාවි. නුරාන්ගේ අවසානය සහ යුක්තිය. නුරාන් හැමදාමත් හිතුවේ Tamanට ඕනෑම දෙයක් කරලා බේරෙන්න පුළුවන් කියලා. නමුත් කෙවින්ගේ බුද්ධියත් යාළුවන්ගේ සහයෝගයත් එක්ක ඔහු අතටම අහුවීම තුළින් පෙනෙන්නේ වංචාව සහ බලහත්කාරය හැමදාම ජය ගන්නේ නැති බවයි. ඔහු අත්අඩංගුවට පත්වීමත් සමග නිම්නාවිට තිබුණු ලොකුම තර්ජනයක් ඉවත් වෙනවා. නිම්නාවි කෙරෙහි ඇති ආදරය සහ ආරක්ෂාව. මෙම් මෙහෙයුම හරහා කෙවින් නැවතත් ඔප්පු කරනවා. ඔහු නිම්නාව වෙනුවෙන් ඕනෑම අවදානමක් ගන්නා බව. යාළුවෝ හැමෝටම මේකට උදව් කරන්නේ ඔවුන් මේ ආදරයට තියෙන ගෞරවය නිසායි. මේ සිදුවීමෙන් පස්සේ ජන්නාත පොන්සේක මහත්තයා වුණත් කෙවින් ගැන තියෙන විශ්වාසය තවත් වැඩි කරගන්න ඉඩකඩක් තියෙනවා. විචාරයේ සාරාංශය. නුරාන්ව අත්අඩංගුවට ගැනීම කතාවේ දුෂ්ටයාට දඬුවම් ලැබෙන අවස්ථාවයි. මෙතනදී කෙවින් සහ මංජිත එකම අරමුණක් වෙනුවෙන් වැඩ කිරීම නිසා පවුල් අතර තියෙන ප්‍රශ්න පවා යම් ප්‍රමාණයකට විසඳ ගන්න අවස්ථාව කැපී පේන තියෙනවා. ඉතින් ඔයා හිතන්න නුරාන් අත්අඩංගුවට ගත්තට පස්සේ ඔහු පිටුපසේ ඉන්න තවත් පිරිසක් උදාහරණයක් ලෙස යහන් වගේ අයවත් මේ දේවල් වලට කොටු වෙයි කියලාද?